2025 සිරිපා කරුණාව රත්නපුර පලාබද්දල පාර හෙවත් රජමාවතෙන් තමයි අපි දෙන්න මේ ගමන ආරම්භ කළේ. පෙරුම් පුරලා අපි සිරිපාද වඳින්න ආවා පලාබද්දල මාර්ගයෙන් නැත්නම් රත්නපුර රජමාවතෙන්. අපි යමු. මේ පාර සම්පූර්ණ පඩි 11200ක් විතර ඇති. දුර ආසන්න වශයෙන් කිලෝමීටර් 14ක් හෝ 15ක් විතර. අපි ගමන පටන් ගත්තේ ශ්‍රී පලාබද්දල පන්සලෙන්. අපි සමන් දෙවියන්ට පඳුරක් ගැට ගහලා අපි ආරක්ෂා කරන්න කියලා ඉල්ල තමයි මේ ගමන පටන් ගත්තේ. අපි ගමන ආරම්භ කරේ හවස 5:00ට විතර. අපි පැය 9ක් මේ පාරෙන් සිරිපා කරුණා කළා. මොකද අපිට අතරමඟදී දාරානිපාත වර්ෂාවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒක නිසාම ලස්සන තැන්වල ෆොටෝ එකක් වීඩියෝ එකක් අපිට ගන්න බැරි වුණා. මොකද ෆෝන් එක එළියට ගන්න බෑ ඒ තරමට වැස්ස. මේ වීඩියෝ එක බලනකොට ඔයාට හිතුනොත් අපි කනබන දේවල් විතරයි වීඩියෝ කරලා තියෙන්නේ කියලා. ඔව් ඉතින් අපිට දෙමිනතෝ ඉන්න පුළුවන් තැන්වල විතරයි අපි වීඩියෝස් ගත්තේ. 1600 වෙනි පඩියේදී ධර්මරාජ ගල හම්බ වෙනවා. ඒ ගල කෙළවරට යනකන් තියෙන්නේ ගල් පඩි. ධර්මරාජ කියලා තාපසයෙක් එතන හිටියලු. එයාලු ඒ ගල් පඩි හැදුවේ කියලාත් කියනවා. ඒ වගේම බුදුහාමුදුරුවෝ වැඩි වෙලාවේ සුමන සමන් දෙවියන් ඇතුළු පිරිසට ධර්ම දේශනා කළේ මේ ගල උඩ ඉඳන් කියලා තමයි ජනප්‍රවාදවල සඳහන් වෙන්නේ. සිරිපා කරුණා කරන පාරක වැඩිම නම් කරපු තැන් තියෙන්නේ මේ පාරේ. අපි දැන් ඔය ඉන්නේ ගෙත්තම් පානේ. මගේ සුදු මහත්තයා කිරිකෝඩුයිනේ. ඉතින් ඔන්න ගෙත්තම් පානේ ඉදිකට්ටුකුයි නූලකුයි අමුණනවා එයා. මේ පාරේ තියෙන අනතුරුදායකම ස්ථානය කියලා කියන්නේත් මේ ගෙත්තම් පානටම තමයි. අපි මෙතනදිත් පඳුරක් ගැට ගහලා පහන් පත්තු කරලා හදුකුරු පත්තු කරලා තමයි ඉතිරි ටික කරුණා කරන්න පටන් ගත්තේ. සමහරුණ සීත ගඟුලට කලින් හම්බෙන මේ ගෙත්තම් පානෙන් නාගෙන තමයි උඩට කරුණා කරන්නේ. අපි දැන් ඉන්නේ සීත ගඟුලේ. නාන්න නම් බෑවන්නේ. අපි ආව කෝපි බොන්න. මහා වැස්සක් පහළ පෑවුවට පස්සේ වටේම නිදුලෙන් වැහෙනවා. ළඟම තියෙන බල්බ් වල එළිය විතරමයි පේන්නේ. අපි දැන් මේ ඉන්නේ ආස් ගව්වේ හුලං කවුපල ගාවේ. ඇහෙනවද හුලඟේ සද්දේ? කොහොම හරි පැය 9කට පස්සේ ඈල කනුව කඩින් නෙළුම් මලුත් අරගෙන අපි උඩ මළුව කරුණා කරා. සුදු මහත්තයා ඉතින් කෝඩු නිසා එකපාරක් ගාන්ටාරේ ගැහුවා. මං 4 වතාවක් ගිහින් තියෙන නිසා මං 4 වතාවක්ම ගාන්ටාරේ ගැහුවා. දෙයනේ කියලා ඔන්න මේ වතාවේ තමයි මට ඉර සේවය බලන්න වාසනාව හම්බ වුණේ. මට කලින් වතාවල් එකකදීවත් ඉර සේවය බලන්න හම්බ වෙලා තිබුණේ නැහැ. ඒක නම් S2 දකින්නම ඕනි දර්ශනයක්. මේක බලන ගමන් ඉතුරු ටිකත් අහන්නකෝ. සීත ගඟුලට පස්සේ හම්බෙන්නේ හීන් ගඟුල. ඉස්සර කාලේ උඩමළුවට වතුර අරන් තියෙන්නේ තෙතලින්ලු. අවසානයේටම හම්බෙනවා ආඩියා මල තැන්න අම්බලම. මේ අම්බලමේ වහලට වැටෙන වතුර දෙපැත්තට ගිහින් වැටෙන්නේ කැලණි ගඟටයි කළු ගඟටයිලු. ජනප්‍රවාදයේ එන විදිහට අතීතයේ ආඩියන් තමයි ශ්‍රීපාදයට ආවතේව කටයුතු කළා තියෙන්නේ. පස්සේ රජතුමා ඒ ආවතේව කටයුතු ස්වාමින් වහන්සේලාට බාර කරලා ඒ තීරණයෙන් සිත්වලට පත්වෙච්ච ආඩියා මේ කන්දින් පාලට පැනලා දිවි නැති කරගෙන තියෙනවා. ඒකයි එතෙන්ට ආඩියා මල තැන්න කියන්නේ. අපි දැන් ඉන්නේ පිටිපස්සෙන් දියලි බලන ලස්සන තැනක ලස්සම රස රයිගෙන් කෝපි එකක් ගන්න නැවතිලා. මේ කෝපි ගන්න ආයි. කෝපි පාඩ ළමයි දෙන්න රයිගෙන් කෝපි එකක් ගන්නවා. ශ්‍රීපාද කරුණාව අපි අවසන් කරේ 60 වලින්. all done. 60 වලින් ගමන අවසන් කරපු අපි එතන පල්ලෙහා ගඟෙන් නාලා හැම ගෙවල් වලට ආවා. හරිම සුන්දර සහ ආදරණීය ගමනක නිමාව.